से बस देखा तुमको यारा दाशन बंडारात मेनका තරගෙන් සමුගනිද්දී රුවන් වික්‍රමසිංහ සහ රිස්නා තව තවත් සිරස ඩාන්සින් ස්ටාර්ස් ගමන් මාර්ගයේ ඉදිරියට යනවා ඇති. තරගෙන් සමුදෙන්න සිද්ධ වෙලා තිබෙනවා අකිල සඳකැලුම් සමග ජනිත් අද අපි සමුගන්නවා අංක 1 සේවනී ඉදමල්ගොඩ සමග සංක මල් මාවතේ සරිසරාලා නැලවුණු ළඟේ තුරුළු වීලා तेरी आंखें करो मसाला तेरी बातें करूं मसाला रूप तेरा करो मसाला उफ नखरा करो मसाला नामल निटक सुधु दो तीन नारन फिरिमा उते है कोई देगी कर दे मुश्किल जीना इश्क पगीना අපි සමුදෙනවා අංක 2ට රුවන් වික්‍රමසිංහ සමග රිස්නා දිනෙන් දිනම තරගයේ උණුසුම වැඩි වෙන විට ඔබ ආදරය කරන තාරකාවන්ගෙන් එකිනෙකා බැගින් තරු පොකුරෙන් ඉවත්ව ගියා. සමහර විටක අවමනාපය අතුරු රැඳෙමින් සමහර විටක තරගයේ ඉදිරියට යමින් ඔබ විසින්ම අවසානයේදී තාරකාවන් 12 දෙනෙක් තෝරා ගන්න ලැබුවා. පටන් සෑම වටයක් තුරදීම යම්කිසි තේමාවකට අනුකූලව නාටනයේදී මේ අභියෝගයට අපගේ තාරකාවන් මුහුණ දුන්නා. 70 ගණන් වල මං හිතන්නේ හිටියනම් මාර you will become a big star. लपेटे हुए ओ जाने तमन्ना किधर जा रही हो එදා මම කිව්වා රිතික් රෝෂන්ලා අපේ රටේ ඉන්නවා කියලා. අද මම කියන ශම්මි කපූර්ලත් අපේ රටේ ඉන්නවා කියලා. ओ मेरी जाना अरे मैं तेरे ख्वाब का राजा अरे ජනිත් ඔබම මේ නර්තනය නිර්මාණය කරගත්තා කිව්වහම මම හුඟක් සන්තෝෂ වුණා. මොකද මට දැනුණ විදිහට නම් ඔබ ඔබේ නර්තනයේ තියෙන හැකියාවන් දෙවර්ගයක් පෙන්වන්න ඔබේ පළවෙනි ප්‍රවේශයත් දෙවෙනි ප්‍රවේශයත් අතර හොඳ ඉඩකඩක් හදාගත්තා. तुझे मालूम नहीं तू अभी तक है हंसी और मैं जवान तुझ पे कुर्बान मेरी जान ඔයගොල්ලන්ගේ දැන් ඔක්කොම ගත්තොත් ක්ලෝදින් පැත්තෙන් එහෙම ඔක්කොම සෑහෙන හොඳයි. හැබැයි ඩාන්සින් පැත්තෙන් තව චුට්ටක් අර එක්ස්ප්ලেইন කරා වගේ චූටි තැන් ටිකක් තියෙනවා ජුඩේ. देखा ना आए रे सोचा ना आए रे रख दी निशाने पे जान අද රටේ ඉන්න ප්‍රවීණ ගණයේ රංගන ශිල්පියෙක් නිසා මම හිතන්නේ අපේ බලාපොරොත්තු මීට වඩා ඉහළින් තියනවාද කියන එක මම දන්නේ. අයියා करूं मैं क्या सुकु सुकु අයියා करूं मैं क्या सुकु सुकु මේ ඇයිට නටන්න බෑ කියලා මතයක් තියෙනවා.
මේක සම්පූර්ණයෙන්ම බොරු කෙරෙන මේ අපේ කොල්ලෝ කෙල්ල කොච්චර හොඳට නටනවද කියන එක මම හිතන්නේ 10 වාරයක් මේ වෙලාව වෙනකොට මම අහලා තියෙනවා. මම හිතන්නේ එහෙම හැඟීමක් ඇති කරන්න ඔබ ප්‍රධාන සාධකයක් කියලා මම හිතනවා. ඒ අතරින් මුලින්ම සිරස ඩාන්සිං ස්ටාර්ස් වේදිකාව හැර යන්නේ ඇන්ටන් ජූඩ්. පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා. දැන් තරගකරුවන් 11 දෙනෙක් ඒ සුපිරි කිරුළ වෙනුවෙන් බලාපොරොත්තු එක් කර ගන්නවා. Mage barri ane pai tingori barri mage barri ane pai tingori karine ale natat mata teri gohal sandiye juwe sagavenne tan keliyen kimsitu vidare niya venne kavisenen sukumala obe uvasi kar kar mama sagasini sonu mare thinking another petty sene mutabiri එහෙත් එල්ලඹුණු සතියේ අවම මනාප ලබා ගන්නා ජනිත් වික්‍රමගේ තරගයෙන් ඉවත්ව යනවා. ජනිත් නටන්න විතරක් නෙමෙයි භයානක දේවලුත් කරනවා. පුදුම මේ වදයක් නෙදුනේ නර්ස් නෝනට. අනතුරුව එළඹෙනුයේ අවසන් තාරකාවන් 10 දෙනාගේ වාරයයි. ඒ වන විට තරංකාරීත්වයේ උණුසුම තීව්‍රව පැවති අතර එය වඩා තියුණු කරමින් එතැන් පටන් කිසියම් තේමාවකට අනුව සිය රංගනයන් ඉදිරිපත් කිරීමට තරඟකරුවන්ට සිදු වුණා. ඉවත් වී යන්නේ ශිරෝ මේෂිකා සමග ලකි. සෑම වටයකදීම අති විශිෂ්ට රංගන ප්‍රතිභාවක් පළ කර දැනන්ත ප්‍රේක්ෂක සමූහයක් දිනාගත් ශිරෝෂි රොමේෂිකාට 10 දෙනා අතරින් පළමුවෙන්ම සිරස ඩාන්සිං ස්ටාර්ස් කිරුළ හැර යන්නට එහිදී සිදු වුණා. ඉතිරිවන්නේ තවත් තරගකරුවන් 9 දෙනෙක් පමණයි. ත්‍රිවිධ ගීත සඳහා නර්තනයක් ඉදිරිපත් කිරීම ඔවුන්ට ලැබුණු අභියෝගයයි. එම වටේදී මෙහාරා පීරිස් අවාසනාවන්ත ලෙස තරගෙන් ඉවතට යනවා. අද දිනේ සිරස ඩාන්සිං ස්ටාර්ස් මේ වේදිකාවෙන් ඉවත් වී යන්නේ නෙහාරා පීරිස් සමග අසංග.